පසුගාමී කරන්නේ මොන වගේ දේවල්? සමහර දේවල් තියෙනවා අපි ඕවර්තින්ක් කර ඉන්න ගියොත්, ඇඩික්ෂන් වල ඉන්න ගියොත් අපිට කොහෙත්ම ප්‍රෝග්‍රස් එකක් බලා ගන්න වෙන්නේ නැහැ. මොකද ඕවර්තින්ක් කරන වෙලාවට, ඔයාව සැක කරන වෙලාවට සහ ඕනෑම දෙයක් වෙන්න පුළුවන් තේරුමක් නැති සහ ඔයාලගේ ජීවිතයේ එක තැන ඒ කියන්නේ රැඳිලා ඉන්න සිද්ධ වෙලා තියෙන කාරණාවල් තියෙනවා. ඒ දේවල් තුල රැඳිලා ඉන්න එකෙන් කවදාවත්ම ඔයාලට දියුණු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සහ ඒ දේවල් වලට ඔයාගේ එනර්ජි එක, කියන්නේ හොඳ දෙයක් කරන්න, යම්කිසි දෙයක් කරන්න තියෙන එනර්ජි එක තමයි එතන වේස්ට් වෙන්නේ. අතීතේ කරපු වැරද්දක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතීතය ගැන හිත දුක් වීම වෙන්න පුළුවන්. රැට සමහර අයට මේ වගේ දේවල් හිතලා නිින්ද යන්නේ. ඉතින් නිින්ද කියන දේ ඔයාලගේ හොඳ නිින්දක් කියන දේ ඔයාලට හොඳ මානසික සුවයකින් ඉඳලා ප්‍රෝග්‍රස් එකකට යන්න ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් ඒක නිසා ඔයාලට මේ ගමන යන්න පුළුවන් නම් වෙන්නේ ඔයාලා හොඳ මානසික සුවතාවයකින් හිටියොත් විතරයි. ඉතින් ඒක නිසා ඔයාලට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලා රිෆ්ලෙක්ට් කරලා ඔයාලගේ වැරදි හඳුනගෙන, ඇඩික්ෂන්ස් හඳුනගෙන, මම අද කතා කරා වගේම ඔයාලට ප්ලෑන් එකක් හදලා ප්‍රයොරිටි එක අනුව ඒ දේවල් වෙන් කළා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ටාස්ක්ස් වලට මේ දේවල් බෙදලා වෙන් කරන්න ඕනේ. ඔයාලගේ ලොන්ග් ටර්ම් ගෝල්ස් කියන ඒවා කොටස් වලට කඩන්න ඕනේ. එහෙම නැතුව ඔයාලට 2026 ස්ටාර්ට් කරපු ගමන් මාසෙන් ඔයාලට ওই හැම දෙයක්ම සම්පූර්ණ කරගන්න බැරි වෙයි. ඉතින් චුට්ට කාලයක් එක්ක තමයි ඔයාලට කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි ඔයාලා කම්පෙයාර් කරන්න ඕනේ ඔයාලගේ ලයිෆ් එක ඔයාලා මිසක්ක වෙන කෙනෙක්ව නෙමෙයි. ඉතින් මේ කම්පැරිසන් එක කියන එක සහ ඔයාලා තව කෙනෙක් කියන දේවල් ගන්නකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඔයාලා අවශ්‍ය තැනට ඔයා